රයිට් ළමයි අයිබෝවන් 2019 පාස් පේපර් එක මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරලා අවසන් කරමු 2016 ඉඳලා මම පාස් පේපර් සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලට මේ වීඩියෝස් බලන්නත් පුළුවන් ඒවත් බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම පේපර් එක නැති ළමයි ඉන්නවා නම් මම පහලින් දාලා තියෙනවා නම් පේපර් එක ඔයාලා පේපර් එක ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරගෙන පේපර් එක print out එකක් අරගෙන පේපර් එක කරලා වීඩියෝ එක බලන්න හරි බලාගන්න හැමෝම පේපර් එක ළමයි දැන් එතකොට පේපර් එක ගත්තාම මේ කොටස් තුනක් තියෙනවා නේද? A තියෙනවා, B තියෙනවා, C කියලා කොටස් තුනක් තියෙනවා. ඒ කොටසෙන් සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕන අපි. ඒ කොටසේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕන. B සහ C කියන කොටස් වලින් එක් ප්‍රශ්න බැගින් තමයි තෝරගන්න තියෙන්නේ. ඔයාලා එතකොට මේ වෙද්දි පේපර්ස් කරලා තියෙනවා. ඒක නිසා මේ කතාව දන්නවා. යමු අපි පළවෙනි ප්‍රශ්නෙට. හරි. පළවෙනි ප්‍රශ්න කියන්නේ අපේ මේ හිස්තම් ප්‍රශ්න 20 නේද? පළවෙනි ප්‍රශ්න කියන්නේ අපේ හිස්තම් ප්‍රශ්න 20. හරි පළවෙනි ප්‍රශ්න බලා ගන්න ළමයි පළවෙනි ප්‍රශ්නේ කියනවා 오늘 8시 한국어 수업을 있어요. ඒ කියන්නේ මොකක්ද? අද අටට කොරියානු භාෂා පාඨමාලාව එහෙම නැත්නම් කොරියානු භාෂා දේශනය තියෙනවා. කොරියානු භාෂා දේශනය තියෙනවා. උත්තර ටික බලමු. එල් තියෙනවා. මෙතනදී එල් යොදන්න පුළුවන්ද? එල් යොදන්න බෑ නේද? ඒ ළමයි එල් යොදන්න බැරි මෙතන දැන් කතරු කෙනෙක් නැහැ මෙතන. හරිද? දැන් මෙතනදී ක්‍රියාවක් කරන දෙයක් කියන්නේ නැහැ ළමයි. 오늘 8시에 한국어 수업을 있어요. හරිද? එතකොට එල් යොදන්න බෑ. ඊට පස්සේ තියෙනවා ඊ කියලා. හරිද? 오늘 8시에 한국어 수업이 있어요. හරි නේද උත්තරේ? අංක 2. ඒ යොදන්න බෑ නේද? ඒ වෙලාවේ කියන අර්ථය සහ නැත්නම් ස්ථානීය කියන අදහසනේ. ඒ කියන අපි සාමාන්‍යයෙන් මේ කවුරු හරි පුද්ගලෙක් පිළිබඳව ඒ කියන අයිතියක් ප්‍රකාශ කිරීම සඳහා අය යොදා ගන්නවා. උත්තරේ අංක 2. හරි. බලාගන්න දෙවෙනි ප්‍රශ්නේදී කියනවා නීල් එන්නේ කල්කොයෝ හෙට නේද කියනවා හෙට නේද? හෙට බැංකුවට යන්නද ඉන්නේ? හෙට බැංකුවට යන්නද ඉන්නේ කියලා ප්‍රශ්නාර්ථයක් අහන්නේ. හෙට බැංකුවට යන්නද ඉන්නේ? හෙට බැංකුවට යන්නද ඉන්නේ? උත්තර දාලා බලමු. එල් නීල් එන්නේ කල්කොයෝ. එල් යොදන්න බෑ නේද ළමයි? ඒගේ කියන වෙත කියන වෙත කියන එකත් ගන්න බෑ. ඊට පස්සේ රෝ බලමු අවසානයේ රෝ කියන අපි සාමාන්‍යයෙන් දිශාවකට එහෙම නැත්නම් යම් කිසි දෙයකින් මාත් දෙකින් කියන අදහස. රෝ යොදන්නත් බෑනේ. එතකොට ඉතින් උත්තරේ අංක 3 නේද ළමයි? දෝ කියනවා හෙටත් නීල්දෝ නෙගේ කල්කොයෝ. හෙටත් බැංකුවට යන්න දින්නේ. හෙටත් බැංකුවට යන්න දින්නේ. හරි උත්තරේ අංක 3. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා 이 안경은 아빠 안경이에요. 이 안경은 아빠 안경이에요. ඒ කියන්නේ මොකක්ද? මේ කණ්ණාඩි දෙක මේ ඇස් කණ්ණාඩි දෙක අප්පා කියන අපි තාත්තා කියන අදහස නේද? අප්පා 안경이에요 කියන්නේ කණ්ණාඩි දෙක වේ. ඒ කියනවා අප්පායේ ඒ කියනවා තාත්තගේ කණ්ණාඩි දෙක මේ කණ්ණාඩි දෙක තාත්තගේ කණ්ණාඩි දෙක. හරි නේද? උත්තරය අංක 1. ඒසෝ සිට කියන අදහස. ඒ කියන්නේ යම්කිසි ස්ථානයක සිට යම්කිසි ක්‍රියාවක් කරනවා කියන අදහසනේ. ඒතකොට ඒසෝ යොදන්න බෑ නේද මෙතනදී? ඒසෝ යොදන්නේ බෑ. ඒගේ වෙත කියන අදහස ඒ කියනවා කාලයක් ගන්න ඒක කරන්නත් බෑ. හතරවෙනි ප්‍රශ්න බලා ගන්න. හතරවෙනි ප්‍රශ්න කියනවා 공항에서 한국 가는 비행기를 탔어요. 이거는 공항 කියනවා 공항에서 කියන ළමයි කොහෙද? ගුවන්තොටුපළේ සිට 한국 කියන කොරියාව 가는 비행기 යන මොකක්ද? 비행기 කියනවා අපි ගුවන් යානයට. හරිද? ගුවන් යානයට 비행기 කියන ගුවන් යානය 가는 비행기를 කියන යන ගුවන් යානයට තස්සයෝ කියනවා ගොඩ වුණා නැග්ගා ඒ අදහස ගන්න තියෙන්නේ. හරිද? එතකොට ප්‍රවාහන මාධ්‍යයක් එක්කනේ තදා කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒකේ ගමන් කරනවා කියන අදහස. එතකොට හතරවෙනි එකේ කියන්නේ මොකක්ද? ගුවන්තොටුපළේ සිට කොරියාව යන ප්ලේන් එකට නැග්ගා. උත්තර දාලා බලමු. රෝ කියනවා දිශාවට නේද? 공항에서 한국 රෝ දැන් අපි යොදද්දී රෝ දාන්නේ කොහොමද අපි සාමාන්‍යයෙන්?
හල් කිරීමක් දිහා බලලානේ. හරිද? එතකොට ක වලින් හල් වෙලා තියෙන මේක ල වලින් හල් වෙලා තිබ්බනම් රෝ දාන්න තිබ්බා. හරිද? හල් කිරීමක් නැත්නම් අපි රෝ දානවා. එහෙමත් නැතුව ල වලින් හල්ලා දෙනවා. ඒ අවස්ථාවවලදීත් රෝ දානවා. එතකොට උත්තරේ රෝ ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා රෝ කියන එක. හරිද? හංගුගෝ රෝ. ඒ කියනවා ගුවන් තොටුපළේ සිට කොරියාව දක්වා කොරියාවට යන ප්ලේන් එකට නැග්ගා. හරි නේද? උත්තරේ අංක 2. ඒසෝ කියනවා සිට. කොමන් ඒසෝ එන්න බෑනේ නේද? කොමන් ඒසෝ හංගුගේසෝ. ගුවන් තොටුපළේ සිට කොරියාවේ සිට ගන්න බෑ පුතෝ ගන්න බෑ අපි සාමාන්‍යයෙන් කාලයක් අවදින ගන්න පුතෝ කියන එක. පුතෝ කාචි ගන්නවා ඒසෝ කාචි ගන්නවානේ. පස්වෙනි ප්‍රශ්නේ 금요일에는 운동하지만 토요일 운동을 안 해요. 금요일 කියනවා අපි සිකුරාදාට. 운동하지만 කියන්නේ ක්‍රීඩා කරන නමුත් අපි සිකුරාදාට ක්‍රීඩා කරන නමුත් 토요일 කියනවා සෙනසුරාදාට 운동을 안 해요. ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? සිකුරාදාට ක්‍රීඩා කරන නමුත් සෙනසුරාදාට ක්‍රීඩා කරන්නේ නැහැ කියන එකනේ. ඒසෝ සිට කියන අදහස. සිටක් ගන්න බෑ මෙතනදී. ඉනා කියනවා හරි හෝ කියන අදහස නේද? තේරීමක්ද මේ කියන්නේ. මොකක් හරි දෙයක් තේරීමක් ලෙස යොදා ගන්නවා නම් අපි. හරිද? ඒ කියන්නේ හයෝ ඉනා ගන්න බෑනේ. ඉනා කියන එක ගන්නත් බෑ, ගැලපීමක් නැහැ. කාචි කියන එක දක්වා කියන අදහස ගන්න බෑ නේද ළමයි? හරි තොයෝයිල් කාචි කියන අපි එතකොට සෙනසුරාදා දක්වා. දැන් මෙතන ජිමාන් ඉදලා නෙදිනනේ. හරිද? ඒ කියන්නේ සිකුරාදා ක්‍රීඩා කරන නමුත් සෙනසුරාදා ක්‍රීඩා කරන්නේ නැහැ. එතකොට කාචි කියලා එකක් එන්න බෑනේ. ඒනම් හරිද? ඒනම් කියන එක. ඒ කියන්නේ වෙලාව highlight කරලා තියෙන්නේ. කියන්නේ දැන් මෙතනත් බලන්නකො සිකුරාදා කියන එක highlight වෙලා ඒනම් වලින් දැන් මෙතනත් ඒක තමයි වෙන්නේ. උත්තරේ අංක 4. 금요일에는 운동하지만 토요일에는 운동을 안 해요. 잘했어. 6වෙනි ප්‍රශ්නේදී කියනවා 저는 매일 가족 전화를 해요. 저는 매일 කියනවා මම හැමදාම 가족 කියනවා පවුල. 전화를 해요 කියනවා දුරකථන ඇමතුමක් ගන්නවා නැත්නම් කෝල් කරනවා. හරිද? කෝල් කරනවා. මම හැමදාම පවුල කෝල් කරනවා. උත්තර ටික දාලා බලමු. කජෝගේ ඒ කියන එක ගැලපෙන්නේ නැහැ නේද? ඒසෝ සිට දක්වා ඒක ගැලපෙන්නේ නැහැ. මේ දැන් ඒසෝ කියන එකේම පේපර්ස් දැන් කීයක් අපි කරලා තියෙනවා? මේ 3ක් විතර කරලානේ තියෙන්නේ. කටපාඩම් වල ඇති වලට. හන්දේ කියන වෙත කියන දසනේ. මම හැමදාම පවුල වෙත කෝල් ගන්නවා. උත්තරය අංක 3 ගැලපෙනව නේද? ඉගොනන් පුතෝ කියනවා මොකක්ද? සිට දක්වා කියන අදහසනේ. පුතෝ කියන්නේ කාලයක් එක්කනේ අපි යොදාගන්නේ. කෙනෙක් 금요일 පුතෝ 토요일 කාචි. එහෙම තිබුණා නම් නිවැරදි. හරිද? මෙතනට යොදන්න බෑ. උත්තරය අංක 3. හතරවෙනි ප්‍රශ්න බලා ගන්න. හතරවෙනි ප්‍රශ්නේ කියනවා 우리 동생은 축구 농구를 좋아해요. ඒ කියන්නේ මොකක්ද? 우리 동생은 කියන අපේ සහෝදරයා කියන අර්ථය. චුක්කු කියනවා ෆුට්බෝල් වලට, 농구 කියනවා බාස්කට්බෝල් වලට. බාස්කට්බෝල් වලට කැමති. හරිද? මේක highlight කරන්න යන්නේ නැහැ මම මේ අර මොකක් හරි ඔලක් තියෙනවා. ඒක නිසා highlight කරන්න යන්නේ නැහැ. ඔයාලා ඒ තැන බලා ගන්න මම මේ mouse එක ගෙනියන්න මෙතන. 농구를 좋아해요. ඒ කියන්නේ බාස්කට්බෝල් වලට කැමති. අපේ සහෝදරයා ෆුට්බෝල් වලට බාස්කට්බෝල් වලට කැමති. දාලා බලමු උත්තර ටික. හගෝ සහ කියන අර්ථය නේද? හගෝ කියන සහ කියන අර්ථය. අපේ සහෝදරයා ෆුට්බෝල් වලට සහ පාපන්දු වලට සහ බාස්කට්බෝල් වලට කැමති. උත්තරය අංක 1. කාචි දක්වා. ඒ කියනවා ස්ථානකෝ කාලයක්. ගුවා කියනවා ඒ කියන්නේ ඒකෙනුත් ස්ථිර මේ සහ අර්ථය එනවා නේද? නමුත් ඒක යොදා ගන්න බැහැ මෙතන ළමයි. දැන් අපි වා දානවා අපි සාමාන්‍යයෙන් මේ හල් කිරීමක් තියෙන අවස්ථාවකදී. හල් කිරීමක් නැහැ චුක්කු කියද්දී. හරි ඒක නිසා දාන්න බෑ. උත්තරය අංක 1. 8වෙනි ප්‍රශ්නේ කියනවා 오늘은 날씨가 더워요. 오늘은 කියනවා අද. 날씨가 කියනවා කාල ගුණය. තොප්තා කියනවා අපි රස්නේ කියන අදහසනේ. 더워요. රස්නේ. 춥다 කියනවා සීතලයි කියනවා නේද? 오늘은 날씨가 팍 더워요.
පක් කියන අදහස ගන්න බෑනේ. එළියේ කියන අදහස. අන් කියන ඇතුළ. පද කාලගුණය ඇතුළ රස්නේ. බෑ. ඊට පස්සේ තියෙනවා ඇතුළ නෙවෙයි දැන් මෙතන ගන්න වෙන්නේ ළමයි. හරිද? අනේ කියන අපි සම්නේ ඇතුළේ කියන අදහස අන් කියන එක. එතකොට මෙතනදි ගන්න වෙන්නේ අන් කියන එක නෙමෙයි. ඒ කියන්නේ නැත කියන අදහස. හරිද? ජීමොත් හදා එතකොට ජීයන්ත අන් ජීයන්ත මොත් ජීමොත් හදා ඔය ටික කියලා දීලා තියෙනවා නම. හරිද? එතකොට දැන් මේක නැතාර්ථය ප්‍රකාශ කරලා තියෙන්නේ. අද කාලගුණය අන්තෝයෝ. ප්‍රශ්නේ නැහැ. උත්තරයංග දෙක නේද? ගැලවෙනවා. කච්චි කියනවා එකට කියන අදහස. අද කාලගුණය එකට රස්නේ ගන්න බෑ. පොදා කියනවා වඩා කියන අදහස. සංසන්දනයක්. පොදා කම්පෙයා කරනවා. ඒ කියන්නේ ඊට වඩා අද කාලගුණය කියලා තිබ්බනම් පොදා ගන්න තිබුණා. අතර උත්තර ගන්න බෑ. ඒතර උත්තරයංග දෙක. හරි. 9 වෙනි ප්‍රශ්න ගන්න. 사진 7 주세요. 사진 7. 사진 කියනවා ෆොටෝ. 7 කියනවා කීයද ළමයි? 7 කියන්නේ 7ක්. 주세요 කියන්නේ දෙන්න කියනවා. දෙන්න. තන්වියොන්සා අපිට මේ ගණනය කිරීම නාමපද දාන්න කියන්නේ. එතකොට ජම් කියන අපි සාමාන්‍යයෙන් කඩදාසි ඔය පින්තූර මුද්දර ඔය වගේ ගණන් කරන එකේ උත්තරය අංක 1. එතකොට ගුන් කියන පොත් ගණන් කරන එකගේ ශබ්දකෝෂ පොත් ඒ වගේ දේවල්. පියොන් කියනවා අපි බෝතල් ගණන් කරන එකගේ. තේ කියනවා වාහන විදුලි උපකරණ ඔය වගේ දේවල් ගණන් කරන එක. උත්තරය අංක 1. 10. ශ්‍රීලංකානන් සේගා යේයෝ. ශ්‍රීලංකානන් කියන්නේ ලංකාව. සේගා කියනවා සේ කියන ළමයි අලුත්, හේ කියනවා අවුරුද්ද, යේයෝ. ප්‍රශ්නවාචී පද දාන්න තියෙන්නේ. ලංකාවේ අවුරුද්ද වේද? ලංකාවේ අවුරුද්ද ලංකාවේ අලුත් අවුරුද්ද වේද? සේහේ කියන්නේ අලුත් අවුරුද්ද. සේහේ පානි පද සේව කියන්නේ අපි හැපි නිව් ඉයර් කියන අදහස. ඒතර සේ කියන්නේ අලුත් අවුරුද්ද. ඔල්මා ඔල්මා කියනවා ඔල්මායෝ. ඊ මොජානන් ඔල්මායෝ. අර කැප් එක කීයද? මිලක් වගේ සලහන් කරති ඔල්මා දානවා නේද අපි? නුගු කියනවා කවුද කියන අදහස. අලුත් අවුරුද්ද කවුරු වේද? ලංකාවේ අලුත් අවුරුද්ද කවුරු වේද? කවදා වේද කියලානේ අදහස් එන්න ඕනේ. එහෙනම් උත්තරේ අංක උංජ කියනවනේ අපි නේද? කවදා වේද කියන අදහසින් 4 උත්තරේ ඔදි කියනවා කොහෙද කියන අදහස. මේවා නම් ඔයාලට මම කියලා දීලා තියන්නේ උංජ කියනවා කවද්ද කියන අදහස. කවද්ද කීයටද කියන අදහස. ඔදි කියනවා කොහෙද කියන අදහස. ඒක උත්තරේ අංක 4. 11. 11 බලන්න 오늘은 요일이에요. 요일 කියන අපි සතිය දවස් වලට යේයෝ කියන වේද. අද මොන දවස වේද නේද? අද මොන දවස වේද කියලා අහන්නේ. එතකොට ආයතන ප්‍රශ්න වාචික පද වේ කියනවා ඇයි. ඇයි දවස වේද ගන්න බෑ. මියොත් කියන එක අපිට ගන්න පුළුවන්ද? ගණන් කරද්දී වගේ නේද දාගන්න මියොත් කියන එක. මියොත් තිරියේයෝ කියලා හෙවුවනම් ඔන්න අද දිනේ කියන්න පුළුවන්. යොයිල් කියද්දි මොන දවසද කියලා අහන්නේ නේද? අද මොන දවසද? මියොත් ගන්න බෑ. මොත් කියන මොකක්ද කියන අදහස ගන්නත් බෑ. දැන් මුසුන් කියනවා කුමන මොන කුමන මොකක්ද ඔය අදහස් ගන්න පුළුවන්. ඒකට මෙතනට ගන්නන්නේ මුසන් කියන එක. ඕනර මුසන් යොයිරියේයෝ. හරිද? ඒතකොට උත්තරය අංක 3. ඒකට උත්තරය අංක 3. 12 වෙනි ප්‍රශ්නේ බලා ගන්න. චිගාවේ තොනි චිගප් කියන අපි පසුම්බියේ තොන් කියන මුදල් වලට තොන් හොංගම් ඔය වගේ දේවල් කියන මුදල් වලට අනියයෝ කියනවා නෑ කියන අදහසයි. හරිද? නෑ කියන්නේ අපි ඊගා අනියයෝ කියන්නේ අපි සාමාන්‍ය නෙවෙයි කියන අදහසනේ. නෑ කියන අදහස නෙවෙයි නෙවෙයි කියන අදහස. හරිද? අනියයෝ කියන නෙවෙයි කියන අදහස. පසුම්බියේ මුදල් නෙවෙයි. ඒක ගන්න බෑ. හරිද? දැන් අපිට කියන්න පුළුවන් සොන්සෙන්නීමේ අනියයෝ. කියන්නේ ගුරුවරයෙක් නෙවෙයි. හරිද? ඒක ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා ඔප්සොයෝ නෑ කියන අදහස. 지갑에 돈이 없어요. 지갑에 돈이 없어요. උත්තර අංක 2 නේද? උත්තර අංක 2. පිසායෝ කියන මිල අධිකයි. පිසාදා. ඊට පස්සේ තියෙන චුවායෝ කියන හොඳයි. පර්ස් එකේ සල්ලි හොඳයි. එහෙම කියන්න බෑනේ. උත්තර අංක 2. හරි ළමයි. 13 වෙනි ප්‍රශ්න බලා ගන්න. 13 වෙනි ප්‍රශ්නේ කියනවා ඔජෙනන් වොරෙයිල්. ඒ කියන්නේ ඊයේ සඳා ඊයේයෝ කියලා දාන්න පුළුවන්ද? බෑ නේද? ඊයේ කියද්දි දැන් ඊයේනේ වෙච්ච දෙයක් ගැන අහන්නේ. ඒයෝ දාන්නත් බෑ, ඊයේයෝ දාන්නත් බෑ. ඊට පස්සේ
යොස්සයෝ සහ යොස්සයෝ. යොස්සයෝ සහ යොස්සයෝ දාන්නේ නාම පදයක් ඔය අතීත කාලයෙන් ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ ඊයේ හරිද? ඊයේ මේ සඳ වුණා. ඊයේ සඳ වුණා කියන අර්ථය තමයි මේ දෙකෙන්ම ප්‍රකාශ වෙන්නේ. මේ දෙකෙන්ම මේ යොදන තැන අනුව වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් දැන් යොස්සයෝ කියන එක දානවා අපි සාමාන්‍යයෙන් හල් කිරීමක් තියෙන අවස්ථාවකදී. එල් වලින් හල්ලලා දෙනවනේ. ඒක නිසා යොස්සයෝ දානවා. ඊට පස්සේ යොස්සයෝ දාන්නේ හල් කිරීමක් නැත්නම්. තුරු මේක ඉන්න බෑ. හරි 14 වෙනි ප්‍රශ්න බලා ගන්න. 14 වෙනි ප්‍රශ්න කියනවා බොසපෝදා චිහාචෝරි කායෝ. බොසපෝදා චිහාචෝරි. චිහාචෝරි කායෝ. බොසපෝදා චිහාචෝරි කායෝ. ඒ කියන්නේ බස් එකට වඩා උමම් දුම්රිය යනවා. බස් එකට වඩා උමම් දුම්රිය යනවා. හරිද? ඒ කියන්නේ මොකද? පල්ලි කියනවා. වේගෙන් කියන අදහස නේද? ඉක්මනින්. වේගෙන් කියන අදහස ඉක්මනින්. බොසපෝදා චිහාචෝරි පල්ලි කායෝ. හරි නේද? මජාය. උත්තරය අංක 1. චොගම් කියනවා ටිකක් කියන අදහස. බස් එකට වඩා උමන් දුම්රිය ටිකක් යනවා. ගන්න බෑ. මානි කියනවා ගොඩක් කියන අර්ථය. බස් එකට වඩා උමන් දුම්රිය ගොඩක් යනවා. හරිද? ඒක ගන්නත් බෑ. හංසන් කියනවා නිතරම. බස් එකට වඩා උමන් දුම්රිය නිතරම යනවා. ඒක ගන්න බෑ නේද? අපිට ගැළපෙන උත්තරයක් ගන්න තියෙනවනේ. බස් එකට වඩා උමන් දුම්රිය වේගෙන් යනවා. හරිද? ඉක්මනින් යනවා. බස් එකට වඩා උමන් දුම්රිය ඉක්මනින් යනවා. උත්තරය අංක 1. හරි 15 වෙනි ප්‍රශ්න බලා ගන්නකො ළමයි. 15 වෙනි ප්‍රශ්න කියනවා නදීරානන් චිදොර. නදීරානන් කියනවා නදීරා චිදෝ කියනවා. චිදෝ කියනවා 2027 ළමයිනුත් දැන් මේ වචන දන්නවා. හරිද? කියන්නේ දැන් අලුත් 10 වසරේ චිදෝ කියනවා මේ සිතියමට ළමයි චිදෝ කියන්නේ. හරිද? චිදෝ කියනවා සිතියමට. බලමු අපි උත්තර ටික දාලා බලමු. උත්තර ටික කියන්නේ මොකක්ද? උත්තර ටික කියනවා මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. මෙතන දැන් බලන්නකො ළමයි. මෙතන තියෙනවා ක්‍රියාපද 4ක්. ක්‍රියාපද 4ටම ගෝවිත්තා කියන ව්‍යාකරණය ඉදලා තියෙන්නේ. කරමින් ඉන්නවා. පළවෙනි එක දාලා බලමු. මන්නගෝ ඉත්තා. මන්නගෝ ඉස්සයෝ. මන්නගෝ ඉස්සයෝ කියනවා හමුවෙමින් ඉන්නවා. ගන්න බෑනේ. මේ සිතියම හමුවෙමින් ඉන්නවා කියන්න බෑ. පොගෝ ඉස්සයෝ බලමින් ඉන්නවා. නදීරා සිතියම බලමින් ඉන්නවා. උත්තරය අංක 2 නේද? ඉප්ගෝ ඉස්සයෝ කියනවා අඳිමින් ඉන්නවා. බෑ. ත්‍විගෝ ඉස්සයෝ කියනවා දුවමින් ඉන්නවා. ගන්න බෑ. 16 වෙනි ප්‍රශ්නේ මශිස්සෝසෝ භව මානි මොගොස්සයෝ කරේසෝ පෙගා. මශිස්සෝසෝ භව මානි මොගොස්සයෝ. මශිස්සෝසෝ කියන්නේ රස නිසා බත් ගොඩක් කෑවා. රස නිසා බත් ගොඩක් කෑවා. ඒක නිසා කරේසෝ පෙගා. ඒක නිසා බඩ මොකක්ද? බඩ පිරීලා කියන අදහස එන්න ඕනේ. කොපායෝ බඩගිනි කියන එක. කොපායෝ කියනවා බඩගිනි කියන එක. කොප්පදා. පේ කොප්පදා කියනවා බඩගිනි. පේ පුරදා කියනවා බඩ පිරීලා. මේ පුල්ලෝයෝ කියලා දින උත්තරය අංක 3. හරිද? එක වැරදි ඈ. කිපෝයෝ කියනවා සතුටු. ඒක නිසා බඩට බඩ සතුටුයිනේ. බඩ සතුටුයි කියන එක ගන්න බෑ. ඊට පස්සේ මොල්ලායෝ දන්නේ නැහැ. දැන් බත් ගොඩක් කෑවා. ඒක හින්දා බඩ දන්නේ නැහැ. ගන්න බෑ නේද? උත්තරය අංක 3. 17 වෙනි ප්‍රශ්න බලා ගන්න. 17 වෙනි ප්‍රශ්නේ කියනවා ඊයෝසි අන්සස්සයෝ. ඊයෝසි අන්සස්සයෝ. ඒ කියන්නේ ඒ ඇඳුම ඔත් කියන ඇඳුමට අන්සස්සයෝ කියනවා මිලදී ගත්තේ නැහැ. ඒ ඇඳුම මිලදී ගත්තේ නැහැ. ඒ කියන්නේ මොකද? ඉබ්ජි අනාසෝ. ඒ ඇඳුම ඇඳේ නැති නිසා. ඒ ඇඳුම ඇඳේ නැති නිසා මිලදී ගත්තේ නැහැ. ඇඳේ නැති නිසා මිලදී ගත්ත කෙනෙක් ගන්න බෑ. චෙමි දෙවනි එක බලන්නකො. දෙවනි මේ උත්තරය චෙමිජ්ජි අනාසෝ. චෙමිජ්ජි අනාසෝ කියනවා ඊන ආතල් නැති නිසා කියන අදහසනේ. ආතල් නැත්නම් හැමදාම විනෝදජනක නැති නිසා කියන අදහසනේ. ඒ අඳුම විනෝදජනක ආතල් නැති හින්දා මිලදී ගත්තේ නැහැ. එහෙම ගන්න බෑ නේද? ගන්න බෑ. පප්පජි අනාසෝ. පප්පදා කියනවා අපි සාමාන්‍යයෙන් පප්පදා කියනවා බිසි කියන කාර්ය බහුල කියන අර්ථය නේද? ගන්න බෑ නේද? ඒ කියන්නේ මේ අඳුම කාර්ය බහුල නිසා මිලදී ගත්තේ නැහැ. යෙප්පජි අනාසෝ. ඉගනවා. යෙප්පජි අනාසෝ කියනවා ලස්සන නැති නිසා. ලස්සන නැති නිසා මිලදී ගත්තේ නැහැ. ඒ අඳුම ලස්සන නැති නිසා මිලදී ගත්තේ නැහැ.
උත්තරය අංක 4. 18 වෙනි ප්‍රශ්නේ 이곳은 생일 선물로 자전거예요. 이곳은 생일 선물로 자전거예요. ඒ කියන්නේ මොකක්ද? 이곳은 කියනවා මේක, 이곳은 මේක 생일 선물로 කියනවා උපන්දින තෑග්ගට. මේක උපන්දින තෑග්ගට 자전거 කියන අපි බයිසිකලෙට නේද? බයිසිකලේ වේ. බලමු උත්තර දාලා පළවෙනි එකේ කියනවා පදන්. ඒ කියනවා ලබා ගත්ත නේද? පදන් කියනවා ලබා ගන්න. හරිද? මේක කියන අතීත කාලේ ලබා ගනිපු. හරිද? ලබා ගත්ත. 이것은 생일 선물로 받은 자전거예요. මේක උපන්දින තෑග්ගට ලබා ගත්ත බයිසිකලේ වේ. ලබා ගන්න කියන එක ගන්න බෑනේ නේද? ලබා ගන්න කියන එක ගන්න බෑ. පද්ගෝ කියනවා ලබා ගන්න අතර ලබාගෙන කියන දර්ථයනේ. එහෙම ගන්න බෑ. පාදමයොන්සෝ කියනවා ලබා ගනිමි. මේ බයිසිකලේ වේ එහෙම ගන්න බෑ. යම් කිසිකක් කරමි. ගන්න බෑ. 19 කියනවා ළමයි 19 කියනවා 얼마 동안 한국에 얼마 동안 한국에 얼마 동안 කියනවා අපි කියන්නේ කොච්චර කාලයක් අතරතුර කොරියාවේ 한국에 හිස්තනා ප්‍රශ්නාර්ථයක් තියෙනවා කොපමණ කාලයක් කොරියාවේ හසිල් කොයෝ ඉන්නද ඉන්නේ කරන්නද ඉන්නේ හරිද කොපමණ කාලයක් කොරියාවේ කරන්නද ඉන්නේ ගන්න බෑ හසිල් කොයෝ යන්නද ඉන්නේ උසිල් කොයෝ එන්නද ඉන්නේ කේසිල් කොයෝ කියනවා කේසිදා කියන අපි සාමාන්‍යයෙන් මේ ඉන්නවා කියන අර්ථනේ ඉත්ත සහ ඒකට සමානයිනේ එතකොට කොපමණ කාලයක් අතරතුර කොරියාවේ රැඳී සිටින්නද ඉන්නේ උත්තරය අංක 4 20 වෙනි ප්‍රශ්නේ කියනවා සුදින්ෂේන 내일 아침 9시까지 ඒ කියන්නේ සුජින් 내일 කියනවා හෙට hope sorry 아침 9 කියනවා උදේ 9시 දක්වා උදේ 9 දක්වා කියන්නේ උදේ 9 වෙනකොට වගේ අදහසක්. හරි දක්වා කියන එක ගන්න පුළුවන්. මෙතන වෙනකොට වගේ කියලා ගන්න පුළුවන්. දැන් පුතෝ කියන එකක් නැහැ නම. සිට දක්වා කියන්න. ඒතකොට වෙනකොට වගේ ගන්නත් පුළුවන්. සුජින් හෙට 9 වෙනකොට සුජින් හෙට 9 වෙනකොට උත්තර දාලා බලමු. තප්සන් හයා හේයෝ. ඒ කියන්නේ තප්සන් නදා කියන අපි සාමාන්‍යයෙන් ඔය මේ ගොඩ වෙනවා කියන අර්ථය. හරිද? ගොඩ වෙනවා කියන අර්ථය, ඇතුල් වෙනවා කියන අර්ථය, ඔය අර්ථය. එතකොට තප්සන් හයා හේයෝ කියනවා මේ ගොඩ විය යුතුයි, ඇතුල් විය යුතුයි කියන අර්ථය. හෙට 9 වෙනකොට ඇතුල් විය යුතුයි. ගන්න පුළුවන් නේද? හරිද? ඒක උත්තරේ විදිහට ගන්න පුළුවන්. තප්සන් හගෝ ඉස්සයෝ. දැන් හෙට උදේ 9 වෙනකොට නගිමින් ඉන්නවා. ඒක ගන්න බෑනේ ගොඩ වෙමින් ඉන්නවා කියන එක. හෙට කියද්දි දැන් අපිට අතීත කාලෙන් ගන්න පුළුවන්ද බෑ. එතකොට 4 දිනා තාප්සන් හර්ෂස්සයෝ ගන්නත් බෑනේ. නේද උත්තරය අංක 1. එතකොට හිස්තම් ප්‍රශ්න ටික ඉවරයි නේද? හිස්තම් ප්‍රශ්න ටික ඉවරයි. යමු අපි දෙවෙනි ප්‍රශ්නෙට. හරි බලාගන්න දෙවෙනි ප්‍රශ්නේ ඉතින් තියෙන අපිට වාක්‍ය පහ තියෙනවා. ඒක කොරියානු භාෂාවට පරිවර්තනය කරන්න තියෙන්නේ. පළවෙනි එක බලමු. මේවා ටයිප් කරලා මම දානවා. අර කලින් වීඩියෝ වල වගේම ඔයාලා බලන්න එතකොට. පළවෙනි එක බලමු. පළවෙනි එක කියනවා අපි හෙට යාළුවාගේ ගෙදර යමුද? අපි කියනවා ඌරි, හෙට කියනවා නීල්. යාළුවා කියනවා චිංගු. ගෙදර යමුද කියන යාළුවාගේ ගෙදර කියනවා චිංගුවේ නැත්තම් චිංගු චිබේ යමුද යෝජනාවක් කරන්න යමුද කියලා අහනවා නේද? එල්කායෝ මතකද? එල්කායෝ වගේ ලේයෝ ඒ වගේ දෙයක් දාන්න පුළුවන්. හරිද? එතකොට ඌරි නීල් චිංගු චිබේ කල්කායෝ එහෙම යොදන්න පුළුවන් නේද? මම මෙතනින් එන්න පුළුවන් විදිහ දාන්න. ඒකත් හරි. එතකොට දෙවැනි එක මේ සාය ලස්සන උනත් මිල අධිකයි. 이거는 මේසාය කියනවා 이지마는 아니면 이지마가 හරිද? මේසාය 이지마는 이지마가 ලස්සන උනා 예쁜데 너무 비싸요. මිල අධිකයි. ගොඩක් මිල අධිකයි නෙවෙයි. එතකොට 비싸요. මිල අධිකයි කියලා තමයි ගන්න තියෙන්නේ. 너무 비싸요 එපා. මිල අධිකයි. ඒ කියන්නේ 비싸요. 이지마가 예쁘지만 비싸요. නැත්තම්
අපිට කියන්න තව එකක් පුළුවන් උන්දේ දාලා කියන්නත් පුළුවන් මේ සාය ලස්සන උනත් ඒ චිමාගා යෙප්පන්දේ නෝ පිස්සයෝ පිසායෝ එහෙම ගන්නත් පුළුවන් අවුලක් නැහැ මම දාලා තියන්න තුන්වෙනි එක බලා ගන්න තුන්වෙනි එකේ කියනවා තැපැල් කාර්යාලයෙන් මුද්දර දෙකක් මිලදී ගන්න එතකොට මේ කියන්නේ කොහොමද අපි තැපැල් කාර්යාලයෙන් කියන අපි සාමාන්‍යයෙන් තැපැල් කාර්යාලයට මොකද කියන්නේ ළමයි උචේකෝ තැපැල් කාර්යාලයෙන් මුද්දර දෙකක් මිලදී ගන්න අපිට කියන්න පුළුවන් මෙහෙම නේද උචේකුගේසෝ තැපැල් කාර්යයේ සිට තැපැල් කාර්යාලයේදී ඒ වගේ අර්ථ ගන්න පුළුවන් අවුලක් නැහැ උචේකුගේසෝ මුද්දර කියන උපයෝ කියලා උපයෝ දෙකක් මිලදී ගන්න දැන් උපයෝ දෙකක් මිලදී ගන්න කියන්නේ මේ මුද්දර දෙකක් මිලදී ගන්න කියන්නේ දැන් මෙතනට අපි ගණනය කිරීම නාමපදේ දාන්න ඕන ළමයි හරිද උපයෝ තූජං මිලදී ගන්න විධානයක් දෙන්නේ නේ අනක් දෙන්නේ මිලදී ගන්න මිලදී ගත්තා මිලදී ගන්නව නෙමෙයි මිලදී ගන්න එතකොට සදා කියන මිලදී ගන්නවට සසයෝ කිය හැකි නේද අපිට උචේකුගේසෝ උපයෝ තූජං සසයෝ හරිද ඔහොම කීව හැකි දාලා තියනම් පහතින් හරි බලන්නකො දැන් මේ හතරවෙනි එක බලා ගන්නකො උදාරි පිබිම්පාප් හදන විදිහ දන්නවාද උදාරි පිබිම්පාප් හදන විදිහ දන්නවාද ඕක කරන ළමයි කියන්න පුළුවන් නේද අපිට ආකාර කිහිපයකට ඒ කියන්නේ එකක් කියන්න පුළුවන් උදාරීෂිනන් උදාරිකා අනිමියන් උදාර්ශීනන් උදාර්ශිකා ඔහොම කියන්න පුළුවන් උදාරි කියන අර්ථය පිබිම්පප් කියන පිබිම්පවල් කියන අර්ථය පිබිම්පප් කියනවා ගන්න පුළුවන් හදන විදිහ කියද්දී අපිට කියන්න පුළුවන් මන්දනන් පම්බො ආරායෝ හදන විදිහ දන්නවද එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පිබිම්පවල් ඔතෝගේ මන්දනන්චි ආරායෝ කොහොමද හදන්නේ කියලා දන්නවද හදන විදිහ කියලා තියෙන්නේ එතකොට මෙතන අපිට දාන්න පුළුවන් මන්දනන්ජි එතකොට මෙතන තියෙන්නේ උදාර බිම්ම හදන විදිය දන්නවාද කියලානේ අපිට කියනවා උදාර්ශිනන් පිබිම්පප් මන්දනන් පම්බව ආරායෝ එහෙම කියන්න පුළුවන් හරිද ප්‍රශ්නාර්ථය ඒක දාලා තියන්න මම බලන්න පස්වෙනි එක නංගී දැන් නිදා ගන්නයි හදන්නේ කරන්නයි හදන්නේ රෙව්ගෝ හදා දාන්න තියෙන නේද කියන්නේ නංගි 여동생이 아니면 여동생은 දැන් 지금 නිදා ගන්නවා කියන චදා කියන අපි චදාවල තායිවත් කරලා චරයෝගෝ හේයෝ කියලා දාන්න පුළුවන් 여동생은 지금 චරයෝගෝ හේයෝ හරි නේද උත්තර ටික ඔයාලා මාක් කරගන්න හරි ගන්න B පාර්ට් එක. ඒ කියන්නේ ඔය ඡේද පොඩිම ඡේද තියෙනවා. මේක සිංහල භාෂාවට පරිවර්තනය කරන්නනේ තියෙන්නේ. මම පරිවර්තනය කරගෙන යන්නම්. ඔයාලා ලියා ගන්න ළමයි. හරි. ගන්න 저는 다음 주부터 반학이에요. 저는 다음 주부터 반학이에요. ඒ කියනවා 저는 කියනවා මම කියන අර්ථය. නැත්නම් මට කියලා ගත්ත හැකි 저는 다음 주부터 මට ලබන සතියේ සිට තාම්ජු කියන ලබන සතිය පුතෝ කියන සිට පන්හක් කියන පාසල් නිවාඩුව මට ලබන සතියේ සිට පාසල් නිවාඩුව වේ මට ලබන සතියේ සිට පාසල් නිවාඩුව වේ 친구하고 서울에 갈 거예요 친구하고 යාළුවොත් එක්ක මෙතන highlight කරන්න බෑ ළමයි මේ paper ප්‍රශ්නය 친구하고 서울에 갈 거예요 යාළුවොත් එක්ක සෝල් වලට යන්න ඉන්නේ ඊට පස්සේ කියනවා චක්නයෝනේදෝ හරිද චක්නයෝන් කියන අපි ගිය අවුරුද්දේ චක්නයෝනේදෝ ගිය අවුරුද්දේ 서울 කියනද 서울 වලට 가고 싶었지만 시간이 없었어요 ගිය අවුරුද්දේ 서울 වලට යන්න කැමති වුණ නමුත් හරිද කියන ආස වුණ නමුත් වෙලාව නැති වුණා 없었어요 වෙලාව නැති වුණා ඊට පස්සේ කියනවා 서울에는 백화점이 많아서 쇼핑을 많이 할 거예요. 서울에는 කියනවා 서울 වල 백화점 කියනවා සාපෝසන් කීරණ 많아서 ගොඩක් නිසා 쇼핑을 많이 할 거예요. 쇼핑 ගොඩක් කරන්න ඉන්නේ. ගොඩක් 쇼핑 කරන්න ඉන්නේ. 한강도 보고 배도 탈 거예요.
හංගංදෝ කියනවා හංගඟට හංගඟ කියලා දන්නවනේ ඉගෙන ගත්තා අපි. හංගඟ බලලා පේදෝ නැවට නගින්න ඉන්නේ. හරිද? නැවටත් නගින්න ඉන්නේ. ඊට පස්සේ කියනවා කරිගෝ ඒ වගේම කම්බුග්ගුන්ගේ ඒ කියනවා පැරණි රජ මාලිගාව. හරිද? මේ නම ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න. පැරණි රජ මාලිගාව කාසෝ ගිහිලා කුගෙමල් කොයේයෝ නරඹන්න ඉන්නේ. හරිද? ඒ වගේම පැරණි රජමාලා මේක නමක් පැරණි රජමාලිගාවක නමක්. හරිද? කම්බුග්ගුන් කියලා ගහලා බලන්න. එතකොට පැරණි රජමාලිගාවකට ගිහිල්ලා නරඹන්න ඉන්නේ. 친구하고 같이 예쁜 사진도 찍을 거예요. යාළුවොත් එක්ක එකට ලස්සන ෆොටෝ ගන්න ඉන්නේ. ෆොටෝත් ගන්න ඉන්නේ. 서울에는 제가 아는 한국 선생님이 계세요. ඒ කියන්නේ මොකද්ද? 서울වල 제가 아는 කියනවා මම දන්න 한국 선생님이 කියනවා කොරියානු ගුරුතුමෙක් කොරියන් මේ ටීචර් කෙනෙක් කොරියන් මේ ටීචර් කෙනෙක් කෙසේයෝ කියනවා ඉන්නවා. මම දන්න 서울වල මම දන්න කොරියන් ටීචර් කෙනෙකුත් ඉන්නවා. 서울에 가기 전에 선생님에게 통화하고 만나고 싶어요. 서울에 가기 전에 선생님에게 통화하고 만나고 싶어요. ඒ කියනවා සෝල්වලට යන්න කලින් මේ ගුරුතුමාට කෝල් එකක් කරලා හමු වෙන්න කැමතියි. කෝල් කරලා කියලා හරිද? ඊට පස්සේ මන්නගෝ සිපෝයි කියන්නේ හමු වෙන්න මුණ ගැහෙන්න කැමති. මුණ ගැහෙන්න ආසයි. 그 선생님은 옛날에 스리랑카에서 한국어를 가르쳐줬어요. ඊට පස්සේ මොකක්ද කියන්නේ? 그 선생님은 කියන මේ ගුරුතුමා 옛날에 කියනවා කලින් නැත්නම් අතීතේ. හරිද? කලින් දවස්වල 옛날에 ශ්‍රීලංකාවේසෝ කියන්නේ ලංකාවේ ඉඳලා ලංකාවේ සිට 한국어를 කොරියානු භාෂාව 가르치셨어요. 한국어를 කියන කොරියානු භාෂාව 가르치셨어요. ඒ කියන්නේ ඉගෙනුවා. කොරියානු භාෂාව ඉගෙනුවා. ඒ ගුරුතුමා ඉස්සර ලංකාවේ ඉඳලා කොරියානු භාෂාව ඉගෙනුවා. හරිනේ. ඔයාලා දැන් මයිකින් එක කියන්නේ ඔයාලා මේක ලස්සනට ලියලා ඇත්තේ ඔයාලා හරි වැරදි දාගන්න. ලකුණු 10ක් හම්බ වෙනවනේ. හරි වැරදි දාගන්න. මේ බලන්නකෝ දැන් පෙක්වචොම් කියන සාප්පු සංකීර්ණ කියම්බුග්ගු කියනවා පැරණි රජමාලිගාවක නමක් කියන අර්ථේ. ඒ විදිහ ඔක්කොම තියෙනවා. හරිද? මේ වගේ ඔක්කොම තියෙනවා. අර මගේ පේපර්ස් වල නම් මේවා දාලා නැහැ මම මේ දන්නේ නැති වචන. ඔයාලට පාස් පේපර් එකේ ඔයාලට හම්බ වෙන පේපර් එකේ මේ වගේ දන්නේ නැති වචන තියෙනවා නම් ඒ කට්ටිය ටයිප් කරලා දෙනවා. හරිද? එතකොට දන්නවා ඔයාලා අවුලක් නැහැ. තුන්වෙනි ප්‍රශ්න ගන්න ළමයි තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ රචනාවනේ. ඉතින් රචනාව නම් ඉතින් ඔයාලා ලියලා තියෙන මේ විද්දී උරු යොමුනේ ලීවා. මේකත් මම කියව නේද ඔයාලට. නෙගචුවානන් හංගුක් තරමා කියලා. ඔය වගේ එකක් එන්න ඉඩ තියෙනවා කියලා දැන් 2025 ළමයිට. ඔය වගේ එකක් එන්න ඉඩ තියෙනවා. එතකොට නැත්තම් අපිට මෙහෙම එන්න පුළුවන් නෙගචුවානන් උන්දෝ මම කැමති මේ ක්‍රීඩාව ඔය වගේ දෙයක් එන්න පුළුවන්. එතකොට ඔය වගේ ඔය මම කැමති නැත්නම් මනුස්සයා මම කැමති මනුස්සයා කියලා එන්න පුළුවන්. එතකොට උරි ඔමනිය කියන ඔයාලා දන්නවනේ අපේ අම්මා කෙන. ඊපස්සේ නෙගචුවානන් සාරාමන් උරි ඔමනියයෝ. හරි එහෙම කියලා දාලා පටන් ගන්න පුළුවන්. ඒවම ක්ලාස් එකේ කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ හංගුක් කියනවා කොරියාව පිළිබඳව ලියන්න තියෙනවා ඔයාලට. පැහැදිලිනේ. එතකොට හංගුක් නාර්ෂි සාගේජෝ ඒ ටික කතා කරලා තියෙනවා ඔයාලට නේද? එතකොට රචනාව ඉතින් ඔහොමයි ලියන්න තියෙන්නේ. රචනාව මෙතනදී ඉතින් මම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ලියන්න යන්නේ නැහැ. ඔයාලා ටික හදාගෙන ඇත්තේ මේ වෙනකොට 25 ළමයි 26 27 බලන ළමයි ඉන්නවා. ඉතින් තාම රචනා අපි කරලා නැහැ. හරි ළමයි. පාර්ට් B එකට එන්න. පාර්ට් B එක කියන්නේ අපි ප්‍රශ්න බැගින් දැන් ලියන්න තියෙන ප්‍රශ්න ටිකට එන්නේ. පාර්ට් B එකේ හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්න ලියන ළමයි කියනවා හතර කරන්න. පහ ලියනවා නම් පහ ලියන්න. දෙකම ලියනවා නම් දෙකම ලියන්න. හරිද? වේලාව ගන්නට හදාගෙන දෙකම ලියන්න. හරි. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ අපිට මේ විදිහට දීලා තියෙනවා. අපිට මේ ටික ගලපලා ලියන්න තියෙන්නේ. ඒක දන්නවනේ ඔයාලා මේ වෙද්දි. හරි බලමු. උරියේයෝ හක්්‍යෝගා යෝගි. උරි කියනවා අපේ යේයෝ කියනවා වේ හක්්‍යෝ කියන පාසල ගා කියනවා ඔය දැන් කතුරුකාරකේ යෝගි. මෙතන යෝගීගා
여기가 우리 학교예요. 잘했어. 여기가 우리 학교예요. නැත්තම් අපිට මෙහෙම කියන්න පුළුවන් ළමයි. 우리 학교가 여기예요. ඒ කියන්නේ ඒක දෙපැත්තටම ගන්න පුළුවන් ඈ. හරි දෙපැත්තටම ගන්න පුළුවන් ටයිප් කරලා දාලා තියෙනවා. දෙක ඒ 책장 있어요. 옆 냉장고 이. ඒ කියනවා ඒ කියන්නේ ඒ කියන්නේ ඔයාලා දන්නවා 책장 කියන පොත් රාක්කය 있어요 තියෙනවා. 옆 කියනවා පැත්ත. 냉장고 කියනවා ෆ්‍රිජ් එක. දැන් ගා නැනේ 냉장고 ගා කියලා ගන්න බෑ. අපිට එහෙනම් මෙහෙම ලියන්න ඕන නේද? 냉장고 옆에 책장이 있어요. 냉장고 옆에 책장이 있어요. හරි නේද? කැලිතුරු නෑනේ 냉장고 옆에 그래 냉장고 옆에 책장이 이거는 책장이 있어요. ෆ්‍රිජ් එකට පැත්තෙන් පොත් රාක්කේ තියෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ කියනවා 케이크를 초 싫어해요. 빵 좋아하고는 හරිද? ඒ කියන්නේ මොකක්ද? කේක් කියනවා කේක්. හරිද? අල් කියනවා දන්නවා අල්. චෝ කියනවා මම, සිරෝයෝ කියනවා අකමැති. පාන් කියනවා අපි පාන් වලට ගමු බේකරි නිෂ්පාදන. චුවාගෝ කියනවා කැමති අතර. ඒ කියන්නේ කොහොමද ළමයි මේකෙන්න ඕනේ? 저는 අපි ඉස්සෙල්ලා 저는 දාගමු. 저는 අපිට මෙහෙම මේක දෙවිදිහකට වගේ කියන්න පුළුවන් නේද ළමයි? දැන් අපිට කේක් වලට කැමති අතර මේවට අකමැති කියන අර්ථය ගන්න තියෙන්නේ. 저는 케이크를 좋아하고 빵을 싫어해요. 저는 케이크를 좋아하고 빵을 싫어해요. නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. 저는 빵을 좋아하고 케이크를 싫어해요. එහෙම ගන්න පුළුවන් නේද? මම ටයිප් කරලා දාලා තියන්න. හතරවෙනි එක බලන්න. 토요일 동생 학교에 우리 가지 않아요? 은 토요일 කියනවා සෙනසුරාදා. 동생 කියනවා සහෝදරයා. 학교 කියනවා පාසල. කියනට 우리 කියනවා අපේ. 가지 않아요 කියනවා යන්නේ නැහැ. 은 අඩේ ඒ දෙකක් තියෙනවානේ. බලමු දාලා. සෙනසුරාදා සහෝදරයා පාසලට අපේ යන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? අපේ සහෝදරයා සෙනසුරාදා පාසලට යන්නේ නැහැ. හරිනේ නේද? 우리 동생은 은 තියනවද? ඔව් මේ තියෙන්නේ. 우리 동생은 හරි 우리 동생은 토요일에 학교에 가지 않아요. 토요일에 학교에 가지 않아요. පැහැදිලිනේ? පැහැදිලි. පහ 보고를 한국 집어서 공부해요. 영어 한국어. ඒ කියන්නේ මොකක්ද? 보고 කියනවා බලනවා, 한국 කියනවා කොරියාව, 집어서 공부해요. 영어 한국어. බලනවා පොදා කියන අර්ථනේ. පොගෝ කියන්නේ පොදා කියන දෙන් බලනවා බලන අතර. තම බලලා කියලා ගන්න පුළුවන්. බලමු අපි කොහොමද එන්නේ කියලා. 한국 කියනවා කොරියාව, 집어서 කියනවා බලන්න. ඒ කියන්නේ 집어서 කියන සාමාන්‍යයෙන් මේ දැන් මේක එන්න ඕන ළමයි ගෝසිත්තා කියන එකනේ. පොගෝ 집어서 බලන්න කැමති නිසා. කැමති නිසා පාඩම් කරනවා ෆිල්ම් කොරියානු භාෂාව. 한국 영화를 보고 싶어서 한국어를 공부해요. 잘했어. 너무 잘했어. 이거는 මේකේ කියනවා 한국 영화 කියන කොරියානු ඩ්‍රාමා, කොරියානු චිත්‍රපට, කොරියානු ෆිල්ම්, සුරිතරාමා නෙවෙයි, කොරියානු ෆිල්ම්. 한국 영화를 보고 싶어서 බලන්න කැමති නිසා 보고 싶어서 한국 영화를 보고 싶어서 한국어를 공부해요. 코리아노 භාෂාව 한국어를 හරි 싶어서 හරි 공부해요. පාඩම් කරනවා. කොරියානු ෆිල්ම් බලන්න කැමති නිසා කොරියානු භාෂාව පාඩම් කරනවා. හරි.
ටයිප් කරලා දාලා තියන්නම් හරි වැරදි හදාගන්න. B part එක හරි B part එක ගන්න. ඒ කියන්නේ B part එකේ මේ ඉරි ඇඳලා තියෙන වචනේ තියෙන්නේ. ඔය ඉරි ඇඳලා තියෙන වචනේ නිවැරදි මේ නිවැරදි ග්‍රැමර් එකට දාන්න තියෙන ළමයි. හරි බලමු පළවෙනි එක අමාශීනන් තෙක්සිරල් තාදා හග්ගේ කදා. 이거는 අමාශීනන් තෙක්සිරල් තාගෝ හග්ගේ කදා. කායෝ අමල් මේකට ගොඩ වෙලා පාසලට යනවා. ටැක්සි එකට නැගලා පාසලට යනවා. හරිනේ. හරි ටයිප් කරලා දාන්න. දෙක 회사 일이 많다 피곤해요. 회사에 이거는 회사네. 회사 일이 ආයතන වැඩ මනසෝ පිගොන්නේයෝ ආයතනයේ වැඩ ගොඩක් නිසා මහන්සි කියන අර්ථනේ මනසෝ කියලා ආසෝ එකතු වෙන්න ඕනේ නේද? ආසෝ නේද එකතු වෙන්න ඕනේ. තව ඔය ඒවා තියෙනවා නම් මම දාන්න ළමයි. 오늘제 친구 생일이에요. 선물을 사다 백화점에 갔어요. මේක වැඩි කියන්න පුළුවන්. 오늘제 친구 කියනවා අද මගේ යාළුවාගේ උපන්දිනේ වේ. 선물을 කියනවා තෑග්ග මිලදී ගන්නවා 백화점에 갔어요. තෑග්ග මිලදී ගන්නවා සාප්පු සංකිරණයට යනවා. සාප්පු සංකිරණයට ගියා. අද මගේ යාළුවාගේ උපන්දිනේ තෑග්ගක් මිලදී ගන්න සාප්පු සංකිරණයට ගියා. අපිට සදා කියන එකනේ. අපිට දැම්ම හැකි ළමයි ඉතින් යම් කිසිවක් ක්‍රීමට රෝ කදා 오다 선물을 사러 백화점에 갔어요. 사려고. ඒ දෙකම දාන්න පුළුවන් නේ. රෝ දාන්න පුළුවන්, රයෝක දාන්න පුළුවන්. අවුලක් නැහැ නේ. නිමට මේකට ගියා. පුළුවන්. 4. 스리랑카는 아름답다 나라예요. 스리랑카는 ලංකාව 아름답다. මේක දෙක එකතු කරලා ලියන්න තියෙන නේද? ලස්සන රටක් වේ. ලංකාව ලස්සන රටක් වේ. 스리랑카는 아름다운 나라예요. හරි නේද? 아름다운 나라예요. හරි ටයිප් කරලා දාලා තියන්න. ලාස්ට් one අවසාන එක 저기 계시다 분 우리 선생님이에요. 저기 කියනවා අතන 계시다 කියනවා ඉන්න 분 계시다 කියනවා ඉන්නවට 분 කියනවා අතන ඉන්න පුද්ගලයා 분 කියන පුද්ගලයාට අතන ඉන්න පුද්ගලයා 우리 선생님 අපේ ගුරුතුමා වේ. 여기 계시는 분이 우리 선생님이에요. අතන ඉන්න පුද්ගලයා අපේ ගුරුතුමා වේ. පැහැදිලි නේද? හරි ටයිප් කරලා දාලා තියන්න. හරි ළමයි යන්න පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්න තියෙන ඉතින් අපි මේක තමයි ගොඩක් ළමයි මම පේපර්ස් වලදීත් මේක සාමාන්‍ය ලකුණු 16 18 20 ඔය ටික තියෙනවාමයි. අඩුම ලකුණු 10න් පාතර යන්නෙම නෑ ළමයිගේ මමගේ පේපර් සම්මාන පේපර්ස් කරද්දී. හරිද? කියන්නේ මගේ පේපර් එක සෑහෙන චුට්ට අමාරුවට දෙන්න වලට. එතකොට මේක සාමාන්‍ය හින ලේසි. හරිද? මෙතනදී ප්‍රශ්නේ. හරි බලමු අපි. බලමු පළවෙනිට බලමු. ඒ කියන්නේ මේ කොටුව ඇතුලේ දින ටික බලමු සරලව කියා ගන්න. මෙතන මේ highlight එක use කරන්න බැරිනවා. හරි බලන්නම්කෝ. හග්ගේ කගිචොනේ නදිරාල මන්නස්සයෝ. හග්ගේ කගිචොනේ කියන පාසලට යන්න කලින් නදිර හම්බ වුණා. මාෂි ඔතේයෝ. රස කොහොමද? හංගුගෝර කොම්බුවර වස්සයෝ. කොරියානු භාෂාව පාඩම් කිරීමට ආවා. 작은 가방 하나밖에 없어요. කුඩා බෑග් එකකට වඩා නැහැ. සුනසිසෝයෝ අත හොදනවා. වේසය ඔතුගේ කායෝ ආයතනට කොහොමද යන්නේ? වරයෝයි ලච්චිමේ ඉස්සයෝ. සඳුදා උදේ තියෙනවා. චිල්බෙක් රුපියයෝ. චිල් කියනවා කීයටද? 7යි වෙක් කියනවා 100ට 700 රුපිය 700ක් වේ. 한국 공부가 어때요? 코리아노 ಭಾಷಾ පාඩම් කිරීම හොඳ. සුජින් ශ්‍රීහාගෝ උයාගියානන් චිංගුයේයෝ. සුජින් එක කතා කරන යාළුවා වේ. ඊට පස්සේ කියනවා ෂිප් සාමිරියේයෝ. 13 ඉරියේයෝ. ඒ කියන්නේ මේ 13 වෙනි දවස වේ. ෂොන්ගොට 공부하는 학생이 많아요. ඉංග්‍රීසි භාෂාව පාඩම් කරන ශිෂ්‍යයෝ ගොඩයි. හරිනේ? හරි. මේක දැන් යොදලා බලමු අපි එක එක. 왜 한국에 오셨어요? ඇයි කොරියාවට ආවේ? 한국어를 공부하러 왔어요. කොරියානු භාෂාව පාඩම් කිරීමට ආවා. උත්තරේ හරි. එතකොට
දෙක චිමි මනායෝ අනියෝ චිමි කියන බඩු ගොඩයිද නැහැ අමෙක් ගැහුවගෙන ජගන් කාබන් අනපක්කේ ඔප්සොයෝ කුඩා බෑග් එකට වඩා නැහැ ඒක නේ ලේසි ළමයි චුට්ටක් මේක කුඩා කරගන්න මේ පොඩි කරගන්න ළමයි හරි 3 චොගමෙබ්ගෝ චායෝ කියන ටිකක් සැර අතර ලුණු රහයි ටිකක් සැර අතර ලුණු රහයි කියන්නේ මෂියොතේයෝ රස කොහොමද ඒකට එකත් හරි 4 පබ මොගිජෝනේ පොතොම් මොයෝ බත් කන්න කලින් මොකද කරන්නේ අත හොදනවා සන්න සිසෝය එක දන්නවා බෝසන තෙක්සිර තායෝ බස් එකේ පහ බස් එකේ හරි දුම්රිය හරි සෝරි බස් එකේ හරි ටැක්සි හරි යනවා ඒ කියන්නේ මොකක්ද කොහොමද යන්නේ කියලා තිබ්බ නේද ළමයි හංගුවර කොම්බු ගහතේ කොළින වශ පාඩම් කිරීම කොහොමද ඒක ගන්න බෑ නොහෙසයි ඔතොක්ගේ කායෝ ඒක ගන්න පුළුවන් නේ ආයෙදන්ට කොහොමද යන්නේ එතකොට උත්තරේ අංක හේසයි ඔතොක්ගේ කාය කියන එක එන්න ඕන 6 ඔනරන් මියොචිරියෝ අද මොන දවසද අමෙදින් අද මොන දවසද සෝරි අද දිනේ කවද්ද කියලා අහන්නේ මියොචිරියෝ කියන අද දිනේ කවද්ද 13 වෙනිදා වේ 13 වෙනිදා වේ පුළුවන් හරි 7 වෙනි එක බලා ගන්න 7 වෙනි එක කියනවා චිමිජ්ජිමන් ඔරයෝයෝ චිමිජ්ජිමන් ඔරයෝයෝ කියනවා චිමිත්ත කියන අපි සාමාන්‍යයෙන් විනෝද ජනකයි චිමන් කියනවා විනෝද ජනක නමුත් ඔරප්ත කියන අමාරුයි ඔරයෝයෝ කියනවා අමාරුයි විනෝද ජනක නමුත් අමාරුයි කියන්නේ හංගුව කොම්බුගා ඔතේයෝ කොරියානු භාෂාව පාඩම් කිරීම කොහොමද හරිනේ ගැලපෙනවා නදිරගා නුගුයේයෝ නදිර කියන්නේ කවුද නදිර කියන්නේ කවුද ප්‍රකන්නව සුජින්සියාගෝ යාගේ හනන් චිංගුයේයෝ ඉගොනන් මේක එතකොට එන්න ඕන නේද ළමයි හරි දැන් ඉතින් අර ඔක්කොම දාලානේ තියෙන්නේ මෙතන හරිද දැන් එතකොට මේ ඉතුරු ටික දාගෙන යන්න තමයි තියෙන්නේ එතකොට මේකත් දැම්මා ඊට පස්සේ මුල් යොල් බියෝගේ ඔල්මයෝ කීයද කියලා අහලා තියෙන්නේ වතුර බෝතල් යොල් කියන 10ක් කීයද වතුර බෝතල් 10ක් කීයද මේ චිල්බෙක් රුපියයෝ 700යිනේ හරිද 700යි නේද ළමයි චිල් කියනවා ඉලි සම්සා ඕයුක් චිල් 7යිනේ හරි 700යි වෙක්කනවා රුපියයෝ 오늘 오후에 영어 수업이 있어요. 오늘 오후에 영어 수업이 있어요. අද හවස ඉංග්‍රීසි දේශනය ඉංග්‍රීසි පාඨමාලාව තියෙනවද ඉංග්‍රීසි කෝස් එකේ තියෙනවද දවස කෝස් එක නැත්නම් දේශනය තියෙනවද ඉංග්‍රීසි දේශනය තියෙනවද අනියෝ නෑ 오늘은 없어요 අද නැහැ මේ මේක ගන්න බෑ අක්ෂණී මනායෝ කියන එක ගන්න බෑ තව ඉතුරු කීයද මේක තියෙනවා වොරයෝයි ලචිමේ ඉස්සය උත්තරේ මේක නේද වොරයෝයි ලචිමේ ඉස්සය කියෝයේ කගිජොනේ ඒක ගන්නත් බෑනේ ඒ දෙක ඉතුරු හරි ඒ ප්‍රශ්න එතකොට පැහැදිලි නේද ඒක පැහැදිලි හරි C පාර්ට් එක C කියන්නේ ප්‍රශ්නයකට පමණක් පිළිතුරු සපයන්න ඒ කියන්නේ මේකේ ඡේද ප්‍රශ්නය සහ පින්තූර ප්‍රශ්නය මේ ඡේද ප්‍රශ්නේ අමාරු වුණ ළමයෙක්ට පින්තූර ප්‍රශ්න යන ලේසි ළමයි කියන්නේ අපිට බලන්නකො මේක මේ අනුපිළිවෙලක් දීලා තියෙන්නේ සුන්සෝ කියන අනුපිළිවෙලක් දීලා තියෙන්නේ හරි දීරෝනාදා ඊට පස්සේ වචන්සිරේ කාදා සේසුහාදා මේක ඉර තක්තා නැත්තා මේක නේද ඉර තක්තා නැත්තම් යන්චිරලාදා ඔය ටික දැන් මේක බලන්න ඕනේ මේ මුගේ ඇඳුමත් වෙනස් වෙනවා මේ හරිද එතකොට මගේ ඇඳුමත් වෙනස් වෙනවා ඊට පස්සේ මේ මූණ හදන සේසුහාදා ඊට පස්සේ මේ ඇඳුම් අඳිනවා ඊට පස්සේ අචිම මොක්තා උදේට කනවා ඊට පස්සේ මේ කොම්බු හදා පාඩම් කරනවා ඊට පස්සේ මේ සෝරි හරිද මේක ළමයි යන්නේ මේ මෙහිම නෙවෙයිනේ මේ බලන්න ගීතල දාලා මේ මේක තියෙන්නේ ඇඳුම් ඇඳ සපත් දෙක දැම්ම ගියා පාඩම් කරා ඊට පස්සේ මේ යාළුවත් එක්ක මොකක් හරි කරන එක හරිද මේක චිංගුල මන්නදා ඒ වගේ එකක් දාන්න පුළුවන් ඊට පස්සේ චොන්සිම මොක්තා මතච්චිම මොක්තා ඒක ගන්න පුළුවන් ඊට පස්සේ ආයෙනවා ඊට පස්සේ මේ ක්‍රීඩා කරලා උන්දුම් හදා කියලා ගන්න පුළුවන් අපිට ඊට පස්සේ මෙතන තියෙනවා ඊට පස්සේ ආයෙ කනවා මේක ඊට පස්සේ මේ මොකක්ද තියෙන සොල්කොචි හදාන්නේ පිඟන් හොදනවද නැත්නම් නානවද නෑ මෙතන නානවානේ මෙතන යා කෑම් වාජන හොදනවා ඊට පස්සේ මෙතන නානවා අපි එයා හරිද ඊට පස්සේ ආයෙ
නිදා ගන්නවා. මෙතන සාමාන්‍ය වාක්‍ය 10කට වැඩිය ලියන්න පුළුවන්. වාක්‍ය 10ක් සීමා කරලා ලියන්නත් පුළුවන්. ඔක්කොම ලියන්නත් පුළුවන්. හරිද? නැගිටිනවා ඊට පස්සේ මෙයා හොජන් සිල්ලකට යනවා. ඊට පස්සේ මූණ හොදලා මේ දත් මෙතන මූණ හොදනවා. ඊට පස්සේ සපත්තු මේ ඇඳුම් අදිනවා. ඇඳුම් අදලා සපත්තු දානවා. පාසලට ගිහිල්ලා පාඩම් කරනවා. යාළුවත් එක්ක බත් කනවා. එහෙම එකක් ගන්න පුළුවන් නම් හරිද? ලස්සන එකක් ලියන්න පුළුවන්. මෙතන පින්තූර ප්‍රශ්න පැහැදිලි කිරීමක්. ඉතින් මේ වගේ පින්තූර ප්‍රශ්නයක් ආවොත් නේද ඉතින් අතාර ඉන්න එපා. මේක ලියන්න. ඒකත් ලියන්න පුළුවන් ඔයාලට. හරිද? හරි. ඊළඟට යන් ඡේද ප්‍රශ්නෙට. ඡේද ප්‍රශ්න සාකච්ඡා කරමු. ඡේද ප්‍රශ්න සාකච්ඡා කරමු ළමයි ගන්න. ඡේද ප්‍රශ්න මම එකින් එක සාකච්ඡා කරගෙන යන්න. මෙතන මේ මම ලියලා බලන්න මේ හයිලයිට් එක ආතල්ලා දෙන්න නැති ළමයි. හරිද? හරි. ගන්න ඡේද ප්‍රශ්නේ. පැන්සලකුත් ගන්න. හරි කියනවා චොනන් 한국 음식을 좋아해요. 저는 한국 음식을 කියනවා මම කොරියාවේ කෑම වලට කැමති. මම කොරියාවේ කෑම වලට කැමති. 비빔밥, 삼계탕, 된장찌개, 그리고 불고기가 정말 맛있어요. 비빔밥 කියනවා කෑමක නම, 삼계탕 කියනවා ඒත් කෑමක නම. හරිද? කුකුලෙක් ඉන්නේ එක, 된장찌개 කියනවා ඒත් කැඳ එකක නම. ඒ වගේම 그리고 불고기 කියනවා ඒත් කෑමක නම. 정말 맛있어요. ඇත්තටම රසයි. ඇත්තටම රසයි. දැන් කියන්නේ මේකේ කොරියාවේ ආහාර පිළිබඳව නේද? කොරියාවේ ආහාර පිළිබඳව. මම මෙහෙම කරන්නද ළමයි. ඔයාලට මේක දාලා ලියලා බලමු. ඊගෙන මේ highlight එක මෙතන set වෙන්නේ නැහැ. හරිද? මම මෙහෙම කරන්නම්. ඔයාලට මේ කියන්නේ මම මේ mouse එක ගෙනියන්නම් මෙහෙම පේන එකක් ගෙනියන්නම්. එතන හදා ගන්න ඔයාලා එතනින් බලා ගන්න. හරිද? එතන අඳින්න වෙන්නේ නැහැ. නැත්නම් මම පෙන් එකෙන් ඇදලා ආයෙ මකන්නම් ළමයි. හරි. ආයෙ මුලින් ඉඳලා බලාගමු අපි. 저는 한국 음식을 좋아해요. මම කොරියානු කෑම වලට කැමතියි. 비빔밥, 삼계탕, 된장찌개 그리고 불고기가 정말 맛있어요. 비빔밥, 삼계탕, 된장찌개 ඒ වගේම 불고기 정말 맛있어요. ඇත්තටම රසයි. ඇත්තටම රසයි. 삼계탕하고 불고기는 맵지 않아서 좋아요. 삼계탕 සහ 불고기 맵지 않아서 සැර නැති නිසා හොඳයි. 점심에는 항상 한국 음식을 먹어요. දවල්ට නිතරම කොරියානු කෑම කනවා. දවල්ට නිතරම කොරියානු කෑම කනවා. ඊට පස්සේ කියනවා 하지만 아침에는 시간이 없어서 빵을 먹거나 우유를 마셔요. 하지만 එහෙම වුණත් එහෙම වුණත් ඒ නමුත් උදේට වෙලාවක් නැති නිසා 빵을 먹거나 බනිස් එහෙම නැත්නම් පාන් කනවා හරි කිරි බොනවා. පාන් හරි කිරි හරි බොනවා. උයුරුල් මාෂෝය. තේරීමක් තියනවා. ගුණා දාන්න තියන්නේ. එක්ක පාන් එක්ක කිරි. දෙකම නෙවෙයි දෙකෙන් එකක්. 점심에는 학교 친구들과 같이 밥을 먹어요. දවල්ට පාසලේ යාළුවොත් සමග එකට බත් කනවා. පබ මොගෝයෝ. නැත්නම් ආහාර ගන්නවා කියලාත් ගන්න පුළුවන්. පබ මොගෝයෝ. 사모님 보통 12시에 수업이 끝난 다음에 학교 식당에 가요. සාමාන්‍යයෙන් 12ට දේශනය ඉවරුණාට පස්සේ හග්‍ය සික්තන්ගේ පාසල් පාසල් ආපන ශාලාවට යනවා. කැන්ටිමට යනවා. හග්‍ය සික්තන්ගේ 가서 친구들과 재미있는 이야기를 하면서 점심을 먹어요. හග්‍ය සික්තන්ගේ ඒ කියනවා පාසල් ආපන ශාලාවට ගිහිලා යාළුවෝ සමග 재미있는 මේ කියන්නේ 재미있는 කියන්නේ විනෝදජනක කතා. 재미있는 이야기. ඒ කියන්නේ මේ ඕපදූපනේ කතා කරන ළමයි 재미있는 කියන්නේ සාමාන්‍යයෙන් ආතල් ඉයාගි කියන්නේ කතානේ. කියන්නේ ඔයාලත් දන්නවනේ දැන් ඉන්ටර්වල් එක ඉවරනාම නේද කාලා බීලා ඉවර වෙලා ඔක්කොම එකට එකතු වෙන්නේ. හරිද? 10 වසර නේද? ඔයාලා 10 11 නේ. එක දේවල් කරනවනේ ඔයාලානේ. ඉතින් ඒක තමයි ඔය කියන්නේ. දැන් ඒක කියන්නේ මේ සිත්තමට ගිහිල්ලා
යාළුවොත් එක්ක මේ කතා කරලා විනෝදජනක කතා කරමින් හමයොන්සෝ කරමින් චොන්සිමමකොය මෙයාලා ආපන ශාලාවට කියලා විනෝදජනක කතා කරමින් මේ දවල් කෑම කනවා හාක්‍ය සිත්තන්ගේ නන් අම්ශිගී සගෝ මසිද්ජිමාන් හංගු කම්ශික් පක්කයන් පරායෝ ඒ කියන්නේ මොකක්ද හාග්‍ය සිත්තන් එනම් පාසල් වාපන ශාලාවේදී එම්සිකි කියනවා මේ ආහාර සගෝ ලාභතර ලාභ සහ මාශිජ්ජිමා ලාභ සහ මේ රස නමුත් හංගුක්කම්ෂි කොරියානු ආහාර පක්කේ කොරියානු ආහාරවලට වඩා විකුණන්නේ නැහැ කොරියානු ආහාරවලට වඩා විකුණන්නේ නැහැ හරිද ඒ කියන්නේ පල් දෙකන විකුණනට මේ මිලදී ගන්නට සදාගෙන පල් දෙකන විකුණනට ඒ කියන්නේ කොරියා මයි කියන්නේ දැන් ඒ කියන්නේ මේක පක්කයන් පරායෝ කියනවානේ හරිද ඕකට මාන් කියලා දාන්න පුළුවන්නේ හංගුකම්ශික්මාන් පරායෝ කොරියානු ආහාර පමණක් විකුණනවා පක්කයන් පරායෝ කියන්නේ කොරියානු ආහාරට වඩා දෙයක් විකුණන්නේ නැහැ කියන්නේ කොරියානු ආහාර විතරයි විකුණන්නේ කරේසෝ ඒක නිසා කරේසෝ චොන්යෝගේනම් චිප් අපේ ඉන්නන් කරේසෝ චොන්යෝගේනම් චිප් අපේ는 식당에 가서 일본 음식이나 중국 음식을 자주 먹어요. 그래서 ඒක නිසා 저녁에는 හවසට රැට නැත්නම් හවසට චිප් අප් කියනවා ගේ ඉස්සරහා තියෙන චිප් අපේ는 식당에 ආපන ශාලාවට කාසෝ ගිහිලා 일본 음식 ජපන් ආහාර හෝ ඉනා 중국 음식 චීන ආහාර නිතරම කනවා 자주 먹어요 නිතරම කනවා 우리 집 앞에는 අපේ ගෙදර ඉස්සරහා 예쁘고 좋은 식당이 많아요 අපේ ගේ ඉස්සරහා ඉදිරිපිට 예쁘고 ලස්සන අතර හොඳ ආපන ශාලා ගොඩයි ලස්සන අතර හොඳ ආපන ශාලා ගොඩයි 학교 식당보다 조금 비싸지만 건강에 좋은 음식이 많이 있어요. 이거는 얘기하는 뭐거든? 학교 식당보다 පාසල් ආපන ශාලාවට වඩා 조금 비싸지만 මේ ටිකක් මිලාදික නමුත් 건강에 좋은 음식이 සෞඛ්‍යයට හොඳ ආහාර 많이 있어요. ගොඩක් තියෙනවා. සෞඛ්‍යයට හොඳ ආහාර ගොඩක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඔජෙනන් කියනවා ඊයේ ඔජෙනන් ශ්‍රී ලංකා 음식을 먹고 싶었어요. ඊයේ ලංකාවේ කෑම කන්න ආස වුණා. 우리 집 앞에는 스리랑카 음식을 안 팔아요. අපේ ගේ ඉස්සරහා දයාගේ ගේ ඉස්සරහා තියෙනවා කියවනේ නේද? ආපන ශාලාව අපේ ගේ ඉස්සරහා නැත්නම් නිවාස ඉදිරිපිට එහෙම ගන්න මම මේ සරලව යන්නේ අපේ ගේ ඉස්සරහා ලංකාවේ ආහාර විකුණන්නේ නැහැ. කරේසෝ නීල් ඒක නිසා හෙට චිබේසෝ ශ්‍රී ලංකා 음식 만들려고 해요. ඒක නිසා හෙට ගෙදර ඉඳලා ලංකාවේ ආහාර හදන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. පැහැදිලි නේද? ඒ කියන්නේ මෙයා කියනවා එයා කොරියාවේ කෑම වලට කැමති බිබිම්බප් සම්ගේතන් ඔය වගේ ආහාර ටිකක් කියනවා. ඊට පස්සේ කියනවා ඒවා ගොඩක් මේ රසයි. එතකොට මේ සම්ගේතන් සහ පුල්ගොගි සරණති නිසා කැමති සරණති නිසා හොඳයි. ඊට පස්සේ නිතරම කොරියාවේ ආහාර කන්නේ එහෙම වුණත් උදේට වෙලාව නැති ඉඳලා පාන් හරි කිරි හරි බොනවා. ඊට පස්සේ කියනවා දවල්ට ඉස්කෝලේ යාළුවොත් එක්ක එකට කනවා. සාමාන්‍යයෙන් 12ට දේශන වෙලාව ඉවර වුණාම ඉන්ටර්වල් එක ආපහු නැත්නම් දේශන වෙලාව ඉවර වුණාම පාසලේ ආපන ශාලාවට යනවා. ඊට පස්සේ ආපන ශාලාවට ගිහලා යාළුවොත් එක්ක කතා කර මේ දවල් කෑම කනවා. ඊට පස්සේ පාසල් ආපන ශාලාවේ කෑම ලාභ සහ රස නමු මේ කොරියානු කෑම විතරයි විකුණන්නේ. කොරියාවේ කෑම වලට වඩා දෙයක් විකුණන්නේ නැහැ.
ඒක හින්දා හවසට ගෙදර ඉස්සරහා තියෙන මේ මොනවා ගෙන්න සිත්තම් වලට ගිහිල්ලා අපේ ශාලාවට ගිහිල්ලා ජපන් ආහාර හරි ඊට පස්සේ චීන ආහාර හරි නිතරම කනවා. ඊට පස්සේ කියනවා අපේ ගේ ඉස්සරහා ලස්සන සහ හොඳ කෑම මේ හොඳ අපේ ශාලා ගොඩක් තියෙනවා. හොඳ අපේ ශාලා ගොඩයි. ඊට පස්සේ කියනවා හග්ගි සිත්තම් පොදා පාසලේ අපේ ශාලාවට වඩා ටිකක් මිල අධික නමෝ කොංගන්ගේ චෝනම් ශිකි මානි ඉස්සයෝ. සෞඛ්‍යයට හොඳ කෑම ගොඩක් තියෙනවා. හරිද? ඔය දැන් සිංහලට ඔය ට්‍රාන්ස්ලේට් කරගෙන මේ දෙකම එකපාර යද්දි මට චුට්ටක් වැටහෙනවා ඈ. ඔය කියන ශ්‍රී ලංකා මිෂික මොකෝ සිකොස්සයෝ. ඊයේ ලංකාවේ කෑම කන්න කැමති වුණා. උරිචි අපේ ගේ ඉස්සර ලංකාවේ කෑම විකුණන්නේ නැහැ. ඒක හින්දා හෙට ගෙදර ඉඳලා ඔය කෑම හදන්න ඉන්නේ කියනවා. හරි පැහැදිලි නේද? හරි ආමේ තියෙන ළමයි මේ චාචු කියන නිතරම කොංගවේ චෝන් කියන සෞඛ්‍යයට හිත කරලා නැත්නම් සෞඛ්‍යයට හොඳ කියන අර්ථයනේ නේ. හරි පළවෙනි උත්තරේ samgetan ago pulgogiga vechuayo. samgetan ago pulgogiga vechuayo. වේයෝ samgetan සහ pulgogi ඇයි හොඳ? මේ තියෙන ළමයි දැන් මම මෙහෙම කරන්න මට විනාඩි දෙකක් දෙන්න. විනාඩි දෙකක් එපා හරිද? තප්පර කිහිපයක් දෙන්න. මම මේක මේ මකලා ඔයාලට මේ උත්තරේ තියෙන තැන හරි මේ තියෙන්නේ උත්තරේ. ඇයි samgetan සහ pulgogi ඇයි හොඳ? මේ තියෙන්නේ මේච්චි අනාසෝ. මේච්චි අනාසෝ කියලා ලියලා තිබ්බනම් හරි. ඔයාලා මේකම කොපි කරලා මෙතන ලියන්න ගියොත් සමහර වෙලට ලකුණු කැපෙන්න ඉඩ තියෙනවා. මේකම කරන්න යන්න එපා. දැන් අර ගොඩක් දැන් ඔයාලා දන්නවනේ ඇයි හොඳ කියලා අද්දි සැර නැති නිසා ඒක ලියන්න. හරිද? ඕකම ලියන්න යන්න එපා. හරිද? එහෙම කියවත් ලකුණු හම්බ වෙනවා. සමහර අවස්ථාවල සමහර ප්‍රශ්න තියෙනවා. ඒ කට්ටිය අහලා තියෙන උත්තරේ. ඒ කියන්නේ ඒ කට්ටිය අහලා තියෙන උත්තරේ ඔයා හරියට ලියලා තියෙන්න ඕන. ඒක බලාපොරොත්තු වෙනවා. පැහැදිලිනේ? අවුලක් නැහැ. ඉතින් ලකුණු හම්බ වෙනවා. මේ විද්‍යානාසෝ. ඊට පස්සේ කියනවා චොන්සි මේන මෝස මුගෝයෝ. දවල්ට මොනවද කන්නේ? චොන්සි මේනන් අමේ තියෙන්නේ හංසන් නිතරම හංගු කම්ෂි. කොරියානු කෑම හංගු කම්ෂික මුගෝයෝ. කොරියානු කෑම කනවා. නැත්තම් මේ කොරියානු කෑම කනවා. නැත්තම් කොරියානු කෑම මොනවද කන්නේ? කොරියානු කෑම. 2 3 චොනෝගේන මම පොඩ්ඩක් පොඩි කරගන්නම්කෝ. හරි චොනෝගේන මෝස චාජු මුගෝයෝ. හවසට මොනවද නිතරම කන්නේ? හවසට මොනවද කන්නේ? හවසට කන එකක් තිබ්බ නේද මේ ටික? මේ තියෙන්නේ කරේසෝ චොන්නෝ කියන චිප අපි ඉන්න උන්තයි කාසෝ. මේ තියෙන්නේ නිතරම කන්නේ. හවසට මොනවද නිතරම කන එකක් කියන්නේ ඉතින් මේවා නේද තමයි. ඊබෝ ගම්ෂිගිනා චුංගු කම්ෂික. හරිද? මේකම ලියවන්න හරි. හරිද? මේකම ලියන්න එපා. දැන් කරේසෝ කියලා ලියලා හැම ලියන්න යන්න එපා. මේක තමයි ලියලා තියෙන්න ඕන. ඊබෝ ගම්ෂිගිනා චුංගු කම්ෂික චාජු මොගෝයෝ චරෙස්සෝ. මේක ලියලා තියෙන්න ඕන. 4 හග්ගෝ සිතන් එන නම්ෂිගි ඔතේයෝ. පාසල අවශාලාවේ කෑම කොහොමද? සිංගුදා චිමිත් යාකිර හමංශ චොන්සු මොගෝයෝ. මේ තියෙන අම්ෂිගි සාගෝ ලාභ අතර මාෂිස්සයෝ. මාෂිස්සයෝ කියලා ලියන්න ඕන. මාෂිජ්ජිමාන් කියලා දාලා ඊටු ටික ලියන්න අපිට අවශ්‍ය නැහැ. ඒ කට්ටිය අහන්නේ මේ පාසල අවශාලාවේ කෑම කොහොමද? අම්ෂිගි සාගෝ මාෂිස්සයෝ. ඊට කියනවා ඊස් හරම් චිප් අපේ නන් මෝසි මනායෝ. මේ මිනිස්යාගේ ගේ ඉස්සරහ මොනවද ගොඩයි? මොනවද ගොඩක් තියෙන්නේ? මේ තියෙන ළමයි යෙප්පගෝ චෝන් සිත්තංගි මනායෝ. හරිද? මේ තියෙන්නේ චෝ සිත්තං කියලා තිබ්බනම් හරි නේද ඉතින්? සිත්තංගි මනායෝ නැත්නම් චෝන් සිත්තංගි මනායෝ. ඕකනේ අහන්නේ. චොන්සීමන් ඔදියේසු මොගෝයෝ. දවල් කෑම කොහේ ඉඳන්ද කන්නේ? මේ තියෙන ළමයි හග්ගෝ සිත්තං ඒසෝ. හග්ගෝ සිත්තං ඒ කාසෝ කියලා ওই ටික ලියන්න අවශ්‍ය නැහැ. හග්ගෝ සිත්තං ඒසෝ කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. කියවන ප්‍රශ්න ළමයි මේක කරා ඊසාරම්මන් චිබපේ මේක කරා මේ තියෙන්නේ මේක නේද? චොන්සිම ඔදියේසෝ කොහේ ඉඳලාද කන්නේ? දවල්ට කොහේ ඉඳලාද කන්නේ? හග්ගෝ සිත්තං ඒසෝ. හග්ගෝ සිත්තං ඒසෝ කියලා ලියවිලා තියෙන්න ඕන. සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා එතකොට. හරි එතකොට ඒකත් නිවැරදි.
ඊට පස්සේ කියනවා ඊසාරාමන් ඒ චිවේසු මෝසල් හාරයෝ කොහේයෝ. මේ මනුස්සයා හෙට ගෙදර ඉඳලා මොකද්ද කරන්න ඉන්නේ? ළමයි මේ තියන්නේ නේද? හෙට ගෙදර ඉඳලා මූ ලංකාවේ කෑම හදනවා කියලා තිබ්බේ මේ. කරේසෝ නීල් චිබේසෝ ශ්‍රී ලංකා අම්මිෂක මන්දරයෝක හේයෝ. ඉතින් ශ්‍රී ලංකා අම්මිෂක මන්දරයෝක හේයෝ. ඔයගොල්ලෝ තිබ්බනම් හරි. ඊසාරාමි චුවානන් හංගු කම්ෂිගි මොයේයෝ. ඊසාරාමි චුවානන් හංගු කම්ෂිගි මොයේයෝ. මේ මිනිස්සයා කැමති කොරියන් කෑම මොනවාද? මෙයා කැමති කෑම තිබ්බද මෙතන? වෙනම තිබ්බද? මේ ටික තමයි නේද පිබිම්බප් සම්යතන් තෙන්ජන්චිගේ පුල්ගොගි. ඔය ටික ලියලා තිබ්බනම් හරි ඈ. හරිනේ. ටිකත් හරි. ඊට පස්සේ මජමියොන් තොලිමියොන් හරි වැරදිද දාන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඊ 사람은 저녁을 학교 식당에서 먹어요. හවසට ආපනශාලා පාසල් ආපනශාලාවේ කනවා. වැරදි නේද? අවසර ගන්න යාගේ ගේ ඉස්සරහ ඉඳලා නේද? ඊ 사람은 저녁에 한국 음식을 안 먹어요. හවසට මෙයා මේවා කන්නේ නැහැ. හරිනේ. කොරියාව කෑම කන්නේ නැහැ. කොරියන් ආහාර කන්නේ නැහැ. 집 앞에 있는 식당을 학교 식당보다 싸요. ගේ ඉස්සරහ තියෙන ආපනශාලා 학교 식당보다 පාසල් ආපනශාලාවට වඩා මිල මේ කියන ලාභයි. වැරදි නේද? 조금 මේ දෙන 조금 비싸지만 කියලා. මේ 학교 식당보다 ලං කියන්නේ පාසල ඉස්සරහ තියෙන ආපනශාලාව පාසලේ ආපනශාලාවට වඩා ටිකක් මිල අධිකයි. එහෙම එකක් නේ කියන්නේ. එතකොට ඒ කට්ටිය කියනවා චිප් අපේ ඉන්න ගේ ඉස්සරහ තියෙන සික්තම් ගේ ඉස්සරහ තියෙන ආපනශාලා බලන්න හරියට කියලා. පාසලේ ආපනශාලාවට වඩා කියන්නේ පාසලේ ආපනශාලාවට වඩා ගේ ඉස්සරහ තියෙන මේ ආපනශාලා ලාභයි. වැරදි නේද? කට්ටිය කියනවා මිල අධිකයි කියලා. ඊට පස්සේ කියනවා චොන්හාර පොමියොන්සෝ චොන්සිම මොගෝයෝ. මේ මොකක්ද නේද? ෆිල්ම් එකක් බලන ගමන් කෑම දවල්ට කනවා නෑ. චෙමීත් නම් නියාගිර සාමියොන්සෝ. අර කියන්නේ ආතල් කතා කියන ගමන් කියලා. ටිකක් වැරදි නේ. හරිද? හරි. එතකොට ඔය විදිහට තමයි සම්පූර්ණ පේපරේ අවසන් නේද ළමයි? සම්පූර්ණ පේපරේ අවසන් ඔය විදිහට තමයි ඉතින් අවසන් වෙන්නේ. මෙතන මේ බිංදුව දාගන්න. බිංදුව දාගන්න. රයිට්. එතකොට ඔය විදිහට අවසන් වෙනවා 2019 පේපරේ ලේසි නේද? හිතුව තරම් ඉතින් අමාරු ලොකු අමාරුවක් නැහැ. හරි පේපරේ ලේසි. එතකොට හරි ළමයි. එතකොට පේපරේ සම්පූර්ණයෙන්ම අවසන්. ඔයාලා 2016 2017 2018 දාලා තියෙනවා. ඒ වීඩියෝ බලන්න ඒවා කරලා නැති ළමයි කියනවා. ඒ ටිකත් බලන්න. මම 25 දක්වාම වීඩියෝ ටික ඉක්මනට ඔයාලට දාලා දෙන්නම්. තව මාසයක් විතර තියෙන ඔයාලට. හරිද? ඒ කියන්නේ 2025 ළමයිට මේ පෙබරවාරි තියෙනවා. ඒකට තව මාසයක් විතර තියෙන්නේ. ඉක්මනට මම පේපර්ස් ටික කරලා දෙන්නම්. ඉතින් හැමෝම හොඳට පාඩම් කරන්න. හැමෝටම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා හැමෝම හොඳට පාඩම් කරන්න. රයිට්. එහෙනම් අපි ඊළඟට අපිට තියෙන 2020 පේපරේ නේද? හරිද? වීඩියෝ එක හොඳ නම් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක කොහොමද තේරුණාද පැහැදිලිද කියලා. අපේ channel එක subscribe කරන්න. හරි ළමයි. එහෙනම් අපි 2020 පේපරේ හම්බ වෙමු.